ආලවන්ති කතාවට ආදරය කරන ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද කතා කරන්න සූදානම් වෙන්නේ ආලවන්ති කතා විකාශනය වුණේ නැති හේතුව වගේම ඉදිරියට වෙන්න යන දේවල් ටිකක් සම්බන්ධව. ඉතින් වීඩියෝ එකට යන්නට මත්තෙන් මතක් කළ යුතුයි මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්න. ඔයා කැමැත්තක් වගේම උනන්දුවකුත් තියාගෙන ඉන්න කෙනෙක් නම් එහෙනම් ඔයාට පුළුවන්කම තියෙනවා මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක් වෙනුවෙන් අනිවාර්යයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියන ඒ කාරණාව ගැන තමයි මට අද ඔයත් එක්කම කතා කරන්න සූදානමක් තියාගෙන ඉන්නට පුළුවන්කම ලැබිලා තියෙන්නේ. ඉතින් දැන් අද දවසේදී විකාශනය වුණේ නැති එකට හේතුව තමයි වැඩිපුර ප්‍රවෘත්ති විකාශනය වීම අපදා තත්ත්වයක් එක්ක ඒ වගේම සහනාධාර දීමේ වැඩසටහන් තිබීම හේතුවෙන් තමයි ඒ වගේ දේවල් සිද්ධ වුනේ. ඉතින් අපිට සංදින්දලා කතාව බලන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මේ දවස්වල ඔන්න සදෙව් නැවත වතාවක් කතාවට ඇවිත් තියෙනවා. ඒ වගේම සදෙව්ට මතකයේ පවා අමතක වෙලා තිබුණේ. හැබැයි දැන් ටිකෙන් ටික සදෙව්ට මතකයේ එන ගමන් තමයි තියෙන්නේ. ඒ වගේම තමයි ඔය ඉන්න අතරේ ගොඩාක් වෙලාවට මෙතුලි තීරණයක් අරන් තියනවා තමන්ව අමතක කරලා දාපු නිසා. තමන් ගැන හිතුවේ නැති නිසා. තමන්ගේ තාත්තා ගැන හිතුවේ නැති නිසා. අර මැනික අරගෙන ගිහපු නිසා. තමන් මේ වෙලාවේ කරන්න ඕනේ ලොකුම දේ තමයි අනිවාර්යෙන්ම අයින් කරලා දාන එක සදෙව්ව. ඉතින් ඒ තීරණේ අරගෙනත් ඉවර වෙලා තමයි මේ වෙද්දි තියෙන්නේ. හැබැයි ඒ වුණාට සදෙව් මේ වගේ දෙයක් කළේ ඇයිද කියන එක දැනගත් දවසක මෙතු කවදාවත් සදෙව්ව අතාරින තත්ත්වයට පත් වෙන එකක් නැහැ කියන විශ්වාසය අපි හැමෝටම මේ වෙලාව වෙනකොට තියාගත හැකි කියලයි මම වාට අද වීඩියෝ එක හරහා මතක් කරන්නට බලාපොරොත්තුකුත් තියාගන්නේ. ඉතින් ඒ වගේම තමයි දැන් සදෙව්ට ටිකෙන් ටික හොඳ වෙනකොට සදෙව්ට ඔය මෙතුලිව මතක් වෙලා ඊට පස්සේ එයාට කතා කරන්න එයාව හම්බෙන්න යන්න ඕනි කියන තීරණේ ගන්නට ඉඩ කඩක් තියෙනවා කියලයි මම අද ඔයාට මතක් කරන්න සූදානම් උනේ. ඉතින් කොහොම හරි මේ දේවලුත් එක්ක තව දෙයක් කතා කරන්න අපි මේ වෙලාවේ අවස්ථාවක් තියාගන්නට බලාපොරොත්තුවක් ඇති කරගෙන ඉන්නවා කියන කාරණාව ගැන අපි විශ්වාසයෙන්ම කතා කරන්න ඕනේ. ඒ කියන්නේ ඔය මෙතු ඉන්නව නේද? මෙතු හරිම කල්පනාවෙන් ඉන්නේ. එයා කල්පනා කරනවා. එයා ජීවිතය ගැන ගොඩාක් දුක් වෙනවා. මෙන්න මේ වගේ කාලවකවානුවකදී අනිවාර්යයෙන්ම මෙතුට අයිතිවාසිකම් කියන තාත්තා කෙනෙක් පවා ඇවිල්ලායි තියෙන්නේ කියන ඒ කතාව ගැන අපි මතක් කරන්න බලාපොරොත්තුවකුත් තියාගෙන ඉන්නවා. ඒක හරිම විශේෂ දෙයක් විදියට අපිට මේ වෙලාවේ කතා කරගන්නට පුළුවන්කමක් ලැබිලා තියෙනවා කියන ඒ කතාව ගැන තමයි අද අපිට මතක් කරන්නට අවස්ථාවක් තියාගෙන ඉන්න වෙන්නේ කියන ඒ කතාව ගැන තමයි මම මේ වෙලාවේ ඔයාව දැනුවත් කරන්නට බලාපොරොත්තු වෙන්නේ.